Hello everyone, welcome back to my YouTube channel. ඉතින් ඔන්න අද අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. අද වීඩියෝ එක ඔයාලට ගොඩාක් වටින එකක් වේවි. අද අපි කතා කරන්නේ hair porosity එක ගැන. ඒ කියන්නේ ඔයාගේ හිස කෙස්වල ස්වභාවය මොන වගේද කියලා ගෙදරදීම හොයාගන්න පුළුවන් ක්‍රමයක් ගැන තමයි මම කියලා දෙන්නේ. ඔයාගේ hair porosity එක මොකක්ද කියලා හරියටම අඳුනගත්තට පස්සේ ඔයාට ගැළපෙනම hair treatment එක ඔයාට තෝරගන්න පුළුවන්. ඔයාගේ හිස කෙස් වලට අවශෝෂණය කරලා තියාගන්න පුළුවන් තෙතමනේ කොච්චරක්ද කියන එක තමයි hair porosity එකේ සරලම අදහස. hair porosity වර්ග තුනක් තියෙනවා ප්‍රධාන වශයෙන්. ඉතින් අපි මේ තුන ගැන දැන් වෙනම කතා කරමු. පළවෙනියට මම ඔයාලට high porosity hair එකක් ගැන තමයි කියලා දෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මගේ අම්මගේ කොණ්ඩේ. ඉතින් එයාට තියෙන්නේ high porosity hair එකක්. අපි මේක හොයාගන්න විදිය සරලවම බලමු. ඔයාට ඕන වෙනවා මෙන්න මේ වගේ පිරිසිදු වතුර වීදුරුවක්. ඉතින් මේකට පිරිසිදු කාමර උෂ්ණත්වයේ තියෙන වතුර තමයි ඔයාලා අරගන්න ඕන. ඒ වගේම මේ ටෙස්ට් එක කරන්න ඔයාගේ කෙස් ගස් දෙක තුනකුත් ඕන. ඉතින් ඔයා පැය 24ක් ඇතුළත කිසිම ඔයිල් එකක්, hair mask එකක්, hair serum එකක් දාලා තියෙන්න බෑ. ෂැම්පූ විතරක් කරලා කොණ්ඩේ වොෂ් කරලා තමයි තියෙන්න ඕන. ඊට පස්සේ ඔයාගේ කොණ්ඩෙන් කෙස් ගස් දෙක තුනක් අරගෙන මෙන්න මේ විදිහට වතුර වීදුරුවට දාලා තියන්න ඕන. ඉතින් මේ වතුර වීදුරුව හෙලවෙන්නේ නැති එක නිශ්චිත තැනක තියන්න ඕන. මේක සාමාන්‍ය විනාඩි 3ක් විතර මේ විදිහට වතුර වීදුරුවේ දාලා තියන්න ඕන. ඔයාගේ කොණ්ඩේ වතුර වීදුරුවට දැම්මට පස්සේ මෙන්න මේ විදිහට ඉක්මනින්ම මේක පල්ලෙහාටම යනවා නම් ඔයාට තියෙන්නේ high porosity hair එකක්. ඉතින් ඔයාට තියෙන්නේ මේ වගේ high porosity hair එකක් නම් ඔයාගේ කොණ්ඩේට ඉක්මනින්ම තෙතමනේ උරා ගන්නවා. උරා ගන්නවා වගේම හැබැයි තෙතමනේ ඉක්මනටම නැතිවල යනවා. එන්නේ අය තමයි ගොඩක් කාලවට කියන්නේ අපි කොච්චර කොණ්ඩේට තෙල් ගෑවත් නෑවට පස්සේ එහෙම ආයෙ කොණ්ඩේ වේලිලා වගේ කියලා. ඉතින් ඔයා high porosity hair එකක් තියෙනවා නම් ඔන්න ඔයාගේ කොණ්ඩේ ගැන ටිකක් වැඩිපුර හිතන්න ඕන. ඉතින් මේ hair එකක් ගොඩාක් වෙලාවට අවුල් වෙලා වේලිලා ඒ වගේම අගිස් පැරෙන දේවල් වැඩිපුර දකින්න පුළුවන්. දැන් මම ඔයාලට කියලා දෙන්නේ medium hair porosity එක කොහොමද හඳුනගන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ මගේ කොණ්ඩේ. ඉතින් කලින් වගේම පිරිසිදු වතුර වීදුරුවක් අරගෙන මෙන්න මේ විදිහට ඒකට මගේ කොණ්ඩ ගස් දෙක තුනක් දාලා තියෙනවා. ඉතින් විනාඩි 3ක් විතර මේ විදිහට තියෙන්න දෙන්න ඕන. කොයිම වෙලාවක වතුර වීදුරුව හෙලවෙන්න දෙන්න එපා. නිශ්චිතව තියාගන්න ඕන. ඉතින් ඔයාට පේනව නේද මගේ කෙස් ගස් ටික වතුර වීදුරුවේ පල්ලෙහාටම යන්නේ නැහැ. ඒක සාමාන්‍යයෙන් උඩමත් නෙමෙයි තියෙන්නේ. මෙන්න මේ වගේ මධ්‍යම මට්ටමක තමයි මගේ කෙස් ගස් ටික තියෙන්නේ. ඉතින් මේ වගේ hair එකක් අපි කියනවා medium hair porosity එකක් තමයි තියෙන්නේ කියලා. මේ වගේ hair එකක් නම් ඔයාට තියෙන්නේ අවශ්‍ය ප්‍රමාණයට moisture එක ඇතුළට සහ පිටතට ලබා ගන්න කොණ්ඩේ ඉඩ දෙනවා. මට තියෙන්නේ medium hair porosity එකක්. ඉතින් ඔයා check කරලා බලන්න ඔයාට තියෙන්නේ medium hair porosity එකක්ද කියලා. ඉතින් අනිකුත් porosity එක බලුවහම ඇත්තටම medium hair porosity එකක් නම් ඔයාට තියෙන්නේ ඒක ගොඩක් හොඳයි. ඊට පස්සේ අපි කතා කරමු low hair porosity එක ගැන. ඉතින් මේක practically ඔයාට පෙන්වන්න මට අපේ ගෙදර low hair porosity එකක් තියෙන කෙනෙක් හම්බුනේ නැහැ. ඉතින් මම ඔයාට කියන්නම් මේක කරන විදිහ. ඉතින් කලින් වගේම වතුර වීදුරුවක් අරගෙන ඒකට දාන්න ඕන ඔයාගේ කෙස් ගස් දෙක තුන. ඔයාගේ hair එක පහළට යන්නේ නැතුව උඩ පාවෙනවා නම් ඔයාට තියෙන්නේ low hair porosity එක. ඉතින් මේ වගේ කොණ්ඩේ එකිනෙකට තදින් ඇලිලා තමයි තියෙන්නේ. ඒ නිසා moisture එක ඇතුළට යන්න අපහසුයි. ඔයාට තියෙන්නේ low hair porosity hair එකක් නම් ඔයාගේ කොණ්ඩේට අනිවාර්යයෙන්ම හොඳ hydration එකක් ඕන වෙනවා. ඉතින් ඔයාටත් පුළුවන් ලේසියෙන්ම ගෙදරදී ඔයාගේ කොණ්ඩේ මොන වගේද කියලා හරියටම අඳුන ගන්න. ඉතින් කොණ්ඩේ හරියට මොන වගේද කියලා අඳුනගෙන ඒකට ගැළපෙන ට්‍රීට්මන්ට් ඔයා කරනවා නම් ඔයාට ඉක්මනටම ලස්සන දිග හොඳ හෙල්ති කොණ්ඩයක් ගන්න පුළුවන්. ඉතින් මේ hair type එක අනුව කරන සත්කාරات වෙනස් වෙනවා. ඉතින් ඒව දැනගන්න ඕන නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මම ඉක්මනට අලුත් වීඩියෝ එකක් අරගෙන එන්න. අලුත් වීඩියෝ එකක් අරගෙන එනකන් ඔයාලා හැමෝම එහෙනම් පරිස්සමින් ඉන්න.